ඔය කෙනාව ඔය හැරගිය කෙනාව නැත්තම් දාලගේ කෙනාව කිරිගහට එන්න වගේ ගෙනල්ලා දෙන්න පුළුවන් කියන දේ වගකීම අරගෙන බලන්න ගුරුනාන්සේ. අනිවාර්යයෙන්ම පැය 48ක් යන්න කලින් වැඩ රාජකාරී හරියාකාරව කරලා දෙන්න පුළුවන්. ආයේ පොරොන්දු පිට කියන්නේ කිරිගහට යන වගේ වැඩ රාජකාරී කරලා දෙන්න පුළුවන්. තමන්ගේ බිරිඳට තමන්ගේ සැමියා පැවලා යන ඒ කෙනාව ආකර්ෂණය කරගන්න සාමාන්‍යයෙන් ඒ වගේ ක්‍රම තියෙනවද මේ ශාස්ත්‍රය තුල පුළුවන් නම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ගුරුනාන්සේ. ඔව් ඒ දේවල් තියෙනවා. දේවාලට ඇවිල්ලා තමයි ඒ දේවල් කරලා දෙන්නේ පෞද්ගලිකව රහසිගතව. ඒ කියන්නේ කෑ බීමක් කවා ගන්න පුළුවන් නම් එහෙමයි නොයිලි ඉරි පැන්නු ඒ දේවල් තියෙනවා. ඉතින් ඒවත් දේවල්ට ඇවිල්ලා තමයි වැඩ කටයුතු ඒ දේවල් කරගන්න වෙන්නේ. ඒත් එක්කම දැන් ගුරුනාන්සේ මේ මම දැකලා තියෙනවා දැන් සමාජ මාධ්‍යයේ ගොඩක් ඔය කියනවා తాවකාලික වශී කරනවා කියනවා කෙටි කාලින වශී කරනවා කියනවා දැන් මාසෙකට දෙකට මේ වශී කර්ම කරනවා කියනවා. දැන් ඒ වගේ වශී කර්ම කරගන්නේ නේ මිනිස්සුත් ගුරුනාන්සේ ගාව දේවල්ට එනවාද ගුරුනාන්සේ? ඕන තරම් එනවා. එහෙම කරලා දෙන්නත් පුළුවන්. తాවකාලික වශී දේවල් කරලා දෙන්නත් පුළුවන්. හැබැයි සම්බන්ධතාවයක් තිබ්බොත් පමණයි. දැන් ඔය ගුරුනාන්සේ කරන වශී කර්මය මරණ තුරාවටම ඔය වශී කර්මය කරන යුවල මරණ තුරාවටම එකට ඉන්න තැනටපත් කරලා දෙන්න පුළුවන් ගුරුනාන්සේ. අනිවාර්යයෙන්ම පුළුවන්. ඒත් එක්කම සංජීව ගුරුනාන්සේ මම අපි මෙතනට එනකොට අපි දැක්කා ගුරුනාන්සේගේ දැන් පූර්ව තියෙන නාම පූර්ව ගහලා තිබ්බා අඳුන් බලනම කියලා දාලා තිබ්බා විවිධාකාරී දේවල් දාලා තිබ්බා. දැන් සාමාන්‍යයෙන් ගුරුනාන්සේ දැන් මෙතනට එන කට්ටියට අඳුනෙන් බලලා මොන වගේ දේවල්ද ගුරුනාන්සේ සිද්ධ කරන්නේ? අදුන් මාලාවෙන් බලන්න අනිවාර්යයෙන්ම පින්තූර දෙකයි නම් දෙකයි ඕන. එතකොට අදුන් මාලාවකින් බලලා තමයි සෑම කෙනෙක්ටම වැඩ රාජකාරී කරන්නේ. අදුන් මාලාවකින් බලන නැතුව මේ වැඩ රාජකාරී ඉෂ්ට සිද්ධ කරන්න බෑනේ මට. අනිවාර්යෙන් බලන්න ඕනේ ඒක. අනිවාර්යෙන් බලන්න මේක. උෂාන් මම මේ වැඩ කටයුතු කරන්නේ අදුන බලලා. මගේ අදුනට මේක හරියාකාරව පෙන්눔 කරොත් මගේ බෙල්ල ගහලා ගියත් මම වැඩ රාජකාරී කරලා දෙනවා. ඒ වගේම සංජීව ගුරුනාන්සේ මම දැනගන්න කැමති දැන් සංජීව ගුරුනාන්සේ වශී ගුරුකම් සිද්ධ කරනවා මෙතන අඳුනේ විවිධාකාරී දේවල් කරනවා මීට අමතරව ගුරුනාන්සේ මෙතනින් එහාට මොන වගේ දේවල්ද මේ දේවාල අඩවිය තුල මිනිස්සුන්ට සිද්ධ කරලා දෙන්නේ? දේවාල අඩවිය සිද්ධ කරන්නේ ඉඩකඩම් ආරක්ෂා කිරීම, නඩු හබජය, විභාග ජය, එතකොට ඔය අනිවින කොඩින කැපීම්, ඔය ඉරිපැන්නුම් යන්ත්‍ර දැමීම ඒ දේවල් සෑම සීලම ගුරුකම් කටයුත්තක්ම කරනවා. ඒ කියන්නේ ඕනම දෙයක් මේ ස්ථානයේ සිද්ධ කරනවා. මේ ස්ථානයේ ඕනම ගුරුකම් කටයුත්තක් කරනවා. ඒත් එකම ගුරුනාන්සේ දැන් අවසාන වශයෙන් මේ රටේ ඉන්න මිනිසුන්ට මොන වගේ දෙයක්ද මොන වගේ පණිවිඩයක්ද ගුරුනාන්සේට දෙන්න තියෙන්නේ? උෂාන් මම මේ අවසාන වශයෙන් කියන්නේ ගුරුකම් කියන්නේ මැජික් එකක් නෙමෙයි. හරියට වැඩක් කරන්න පුළුවන් තැනකට වැඩ රාජකාරී බාර දෙන්න. අද ගුරුකම් කියලා කරන්නේ මැජික්. ඒ බොරු දේවල් වලට අහු වෙන්න එපා. ඔයාලට විශ්වාස නම් මට වැඩේ බාර දෙන්න මම වැඩ රාජකාරී කිරිගහට යන්න වගේ කරලා දෙනවා. මාව විශ්වාස කරලා වැඩක් බාර දුන්නොත් මම වගකීමක් ඇතුව මේ වැඩේ කරලා දෙනවා. ඉතින් අන්න ඔය හේතු කාරණා නිසා තමයි මිනිසුන් දහස් ගණන් සංජීව ගුරුනාන්සේගේ දේවාල භූමියට ඇදී එන්නේ. ඉතින් ඇත්තටම බොහොම ස්තුතියි ගුරුනාන්සේ අපිට කාලය ලබා දුන්නට. ඉතින් සංජීව ගුරුනාන්සේගේ දුරකථන අංකය පහළ තියෙනවා. ඔබට ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක් කතා කරලා ගුරුනාන්සේ සමග කතා කරලා ඕනම දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි ගුරුනාන්සේ අපිත් සම්බන්ධ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඉතින් එහෙනම් අපි අදට සමුගන්නවා හැමෝටම බුදුසන්න දේවිපිට ජය වේවා මුෂාන් ලොක්ස් තෙරුවන් සරණයි ගුරුනාන්සේ. තෙරුවන් සරණයි.